හරි ඔන්න කිට්කැට් එක වගේ චොක්ලට් එකේ දෙවනි කොටස රිවිව් එකේ දෙවනි කොටස තමයි මේ තියෙන්නේ. මේකේ දැන් අපි බලන්න තියෙන්නේ කාලා බලලා. කොහොමද කාලා තියෙනවා. නමුත් මෙතන මම කාලා පෙන්නන්න. කිට්කැට් එකම තමයි. පොඩි වෙනසක් ඇති. නමුත් කිට්කැට් එකේ රහම තමයි. පෙනුමත් ඒ වගේම වලට පේනවා නම් ඒක හරිම රහයි. හැබැයි මේකේ අර චොක්ලට් ගතිය වැඩි හින්දා ගොඩක් කනකොට නිකන් මත් වෙන ගතියක් තියෙනවා. අපි ඊළඟ එකට යමු. මේකේ මම හිතන්නේ නම් මම කිව්වා ස්නැප් කියලා තියෙන මිස්ටර් බයිට් ස්නැප් මිල්ක් චොක්ලට් and කොකෝ ෆිලින් කියලා තමයි තියෙන්නේ. එතකොට මේක දෙවැනි එක මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ ගොඩක් චොක්ලට් තියෙනවා. ක්ලොෙට් අද මොකක්ද කියලා තියෙන්නේ. මම දන්නේ ඒක ස්වීඩිෂ් විදියට කොහොම කියනවද කියලා. එතකොට මේකේ නම එන්නේ ස්පෝට් ලන්ච් කියලා. සාමාන්‍යයෙන් ඔයාලා නොදන්න දෙයක් මම ෂෙයා කරගන්නම්. ලංකාවේ වගේ නෙවෙයි අපේ ලෙක්චර්ස් තියෙනකොට සාමාන්‍යයෙන් අපිට නම් ගොඩක් වෙලාවට 8යි කාලේ ඉඳන් පටන් ගන්නවා. 8යි කාලේට පටන් ගත්තොත් ඉවර වෙන්නේ 10යි කාලේට. නමුත් 8යි කාලේ ඉඳලා 9 වෙනකන් විතරයි ලෙක්චර් එක යන්නේ. ආයි 9 ඉඳන් 9යි කාලේ වෙනකන් එයාලා පොඩි බ්‍රේක් එකක් දෙනවා. එතකොට 9යි කාලේ ඉඳන් තමයි 10යි කාලේ වෙනකන් ඊළඟට ලෙක්චර් එක කන්ටිනියු වෙන්නේ. ඉතින් බ්‍රේක් එක වෙලාවේදී සාමාන්‍යයෙන් මේ වගේ චොක්ලට් එකක් අපිට කන්න පුළුවන්. නැගිට ගිහිල්ලා වතුර බීලා මූණ හොදගෙන ඕන දෙයක් කරලා ඉන්න පුළුවන්. මොකද ලෙක්චර් එකක් යනවා එළියට. අනිත් එක තමයි ලෙක්චර් එක කරන අතරතුරත් අපිට ඕන දෙයක් ගෙනල්ලා කන්න පුළුවන්. ලෙක්චරට බාධාවක් නොවේ. ගොඩක් වෙලාවට අපි කරන්නේ මෙන්න මේ වගේ චොක්ලට් එකක් ගෙනියලා බඩගින්නක් තිබුණොත් එහෙම බඩගින්නක් තිබුණොත් එහෙම මේකේ විශේෂත්වය මේ කෑල්ලක් වැටුණා කියලා ඉතින් මම හිතුවේ කැඩිලා කියලා. නමුත් මේක දෙකක් තියෙන්නේ. පේනවද? කෑලි දෙකක්. කාලා බලමු ඉක්මනට වෙලාවත් ඉවරයි. මේක කිට්කැට් එක වගේ අවුලක් නෑ රහ.